විකල්ප ආරවුල් විසඳීම දැන් ඉතා හොඳ ක්‍රමයක් ලෙස ලෝකයේ පුරාවද ශ්‍රී ලංකාවේද දැන් මෙය ගුණාත්මක සහ ප්‍රචලිත වෙමින් පවතී. ආරවුල් නිරාකරණය සඳහා ක්‍රම දෙකක් පවතී. එනම් විධිමත් සහ අවිධිමත් යාන්ත්‍රණය සාපරාධි වැරදි සිවිල් වැරදිවල මහා අධිකරණය වැරදි උසාවිය මගින් නිරාකරණය කරනු ලබයි. එය එසේම විය යුතුය. මේවා විධිමත් යාන්ත්‍රණය ලෙස හැඳින්වේ. මේවාට අමතරව ප්‍රජාව තුළම ඇතිවිය හැකි සුළු ආරවුල් සහ ගැටුම් සම්බන්ධව ක්‍රියා කිරීමට අධිකරණයක් සම්බන්ධ නොවී අධිකරණයෙන් බාහිරව වඩාත් ප්‍රජාව තුළම පීටි ආයතන එම ප්‍රජාව විසින්ම නිරාකරණය කර ගැනීම විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රමය ලෙස අප හඳුන්වා ගත හැකිය. නීතිය සහ යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ප්‍රතික්ෂේප වීමේ ක්‍රමයක් සිදු විය හැක. නීතිය සහ යුක්තිය ප්‍රමාද වීම නිසා එකිනෙකාට එක එක විදිහට නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයන් ගොඩනැගී. එම නිසා මෙය වෙනස් කිරීම සඳහා තිරසර යුක්තියක් සඳහා අප පරිවර්තනය වෙමු. එසේනම් ADR ක්‍රමය භාවිතා කළ යුත්තේ ඇයි? ප්‍රජාවගේ මට්ටමින් දෙදෙනෙක් අතර කණ්ඩායමක් අතර ජනතාවගේ මට්ටමින් ආරවුල් ඇති වූ විට එම ආරවුල් විසඳා ගැනීමේ ක්‍රමය ADR ක්‍රමය භාවිතා කළ යුත්තේ ඇයි? එසේනම් එහි ඇති වාසිය මොනවාද? ADR Alternate Dispute Resolution එනම් ආරවුල් නිරාකරණය විකල්පව ආරවුල් නිරාකර ගැනීම සඳහා වූ ක්‍රමවේදයන් මොනවාද? විශේෂයෙන් අප දකින්නේ මෙය පහසුකම් සැලසීම යමක් සිදු වූ විට ඒට මැදිහත් වීම සාකච්ඡා කිරීම සමතකරණයකට ලක් කිරීම සහ සංහිඳියාව යනාදි වශයෙන් විවිධ ක්‍රම ආරවුල් ස්වභාවය අනුව භාවිතා කරනු ලැබේ. මෙම ක්‍රමයන් තුළින් සහභාගීත්ව ප්‍රවේශයක් තුළ ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් අප දකින්නේ විකල්ප ලෙසයි. විකල්ප ක්‍රමවේදයන් ලෙසයි. මෙය ADR යනු හඳුන්වා දිය හැක. මෙවැනි ආරවුල් විසඳීමේදී විශේෂයෙන් ADR ක්‍රමය සහ එහි අන්තර්ගතය තුළ බලද්දී අපට යම් සාපේක්ෂ උදාහරණ ගත හැකිය. විශේෂයෙන් අපි ගත්තොත් ගම්මතර ක්‍රීඩා උත්සවයක් හෝ ක්‍රීඩා තරඟයක් පැවැත්වෙන අතරතුර යම් ගැටුමක් හෝ ආරවුලක් ඇති විය හැකිය. ඒ ඇති වුණත් ක්‍රීඩා තරඟය පවත්වනු ලබයි. සහ ක්‍රීඩා තරඟයේ ජය සහ පරාජය හිමි වේ. නමුත් කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් සතුටෙන් නොවි යම් කිසි කනසල්ලකට සිදුවිය හැකිය. එය ආරවුලක් හෝ යම් ගැටුමක් නිසා සිදුවිය හැකිය. මෙවැනි ආරවුල් විසඳීමේදී එක් කණ්ඩායමක් විතරක් සතුටු ලබයි. නමුත් මෙවැනි තත්ත්වයන් තුළ විධිමත් වූ ක්‍රමවේදයනුත් තිබේ. කණ්ඩායම් දෙකම වෙන වෙනම නීතිඥ මාර්ගයෙන් සහ පොලිසිය වෙන්න පුළුවන්, අධිකරණය වෙන්න පුළුවන්. ඒ හරහා යම් නඩු මාර්ගයකට හෝ යම් කිසි විදියකින් ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියේදී යම් මුදල් වියදම් විය හැකිය. මුදල් වැය වෙනවා. විශාල කාලය ශ්‍රමය හත් වෙනවා. ඒ සඳහා සමහර විට දඬුවමක් හෝ අවවාදයක් දෙනු ලබයි. එක් කණ්ඩායමක් පහසුවෙන් පරාජය අනිත් කණ්ඩායමට ජය හිමි වේ. නමුත් ඉන්පසු එම කණ්ඩායම් දෙක කුමන ක්‍රීඩා තරඟයක් ක්‍රීඩා කරද්දී යම් යම් ගැටලු මත ඔවුන් තුළ කනස්සල්ල ඇති විය හැකිය. එවැනි තත්ත්වයන් අධිකරණය මගින් සිදුවෙද්දී එය
නීතිමය පැත්තෙන් සාධාරණත්වයක් ඉෂ්ට වුවත් තවත් කෙනෙක්ගේ අදහස් සහ ඒ කණ්ඩායම් වල තිබෙන වෙනත් විකල්ප දේවල් වලට ඇහුම්කන් දීමේ ක්‍රමවේදයක්ද ඇතිවන්නේ නැත. එහෙමනම් අපි බලන්න ඕන ADR ක්‍රමයේ තුල තියෙන වාසි. මෙවැනි සුළු ආරවුලක් අප අතර සිදු වූ විට එය ප්‍රජා මට්ටමින්ම සාකච්ඡා මට්ටමින් සංවාදයකින් දෙපාර්ශ්වය එක මේසයක වාඩි වෙලා කතා කිරීමේ අවස්ථාව හැවුම්කන් දීම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වූ පාර්ශ්ව දෙක අතර විශ්වාසය ගොඩ නැගීම එම ප්‍රශ්නවල යථාර්ථයන් සහ මූලාශ්‍රයන් සොයා යම් විසඳුමකට එීම මෙවැනි තත්ත්වයන් සඳහා සමතයක් ලබා ගැනීම සඳහා වූ ප්‍රවේශය අප දකින්නේ විකල්ප ආරවුල් විසඳා ගැනීමේ ක්‍රමවේදයක් ලෙසයි. මෙය අපට තාවුරු කළ හැකිය විසඳා ගැනීමේදී ගැටලු සහ ගැටුමක් විසඳා ගැනීමේදී ADR ක්‍රමය ලෙස භාවිතා කිරීමට. මෙවැනි ක්‍රමයට අපි මුල පුරන්නේ නම් එය තමයි ADR විකල්ප ආරවුල් ක්‍රමය තුල තිබෙන අරමුණයන්.